හැමදෙනාම ගොඩාක් ආදරෙන් මේ වීඩියෝ එකට එකතු කරගන්නවා. අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විසිට් වීසා වලට ඇමරිකාවට එද්දී කොහොමද වීසා ඉන්ටර්වියුවට මුහුණ දෙන්නේ, කොහොමද ඒකට ලෑස්ති වෙන්නේ, මේ දේවල් කතා කරන්න. මේ දේවල් අපි කතා කරන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි ඇමරිකාවට එන්න විසිටින් වීසා එක හම්බුණා. ඉතින් ඒ අපේ අත්දැකීමත් පදනම් කරගෙන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ගැන. ඒක ඇත්තටම තව කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් කියලා අපි දෙන්නටම හිතුණා. මුලින්ම අවුරුදු 2කට කලින් මගේ තාත්තටත් වීසා හම්බුණා. එතකොට එතන තිබුණේ වෙනම කතාවක්. මගේ හස්බන්ඩ්ගේ අම්මයි තාත්තයි අපිව විසිට් කරන්න එන්නේ නිකන් හොලිඩේ එකක් ගත කරලා යන්න. එතකොට ලොකු විශේෂ අවස්ථාවක් තියෙන්නේ නැහැ. ඒක නිසා ඒකෙදි අහපු ප්‍රශ්න වෙනයි. දැන්ට අවුරුදු 2කට කලින් තාත්තා ඇමරිකාවට ආවා විසිටින් වීසා වලින්. එතකොට තාත්තා ආවේ මගේ ග්‍රැජුවේෂන් එකට. එතකොට අහපු ප්‍රශ්න වෙනයි. එතකොට අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මගේ හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තටයි අපි කොහොමද මේ ඉන්ටර්වියු එකට යන්න ඒගොල්ලෝ සූදානම් කරේ, කොයි විදිහටද ඒ දෙගොල්ලන්ට අපි මේ ඉන්ටර්වියු එකට සාර්ථකව මුහුණ දෙන්න උදව් කරේ කොහොමද කියන ඒවයි. ඒ වගේම ඉන්ටර්වියු එකේදී අහපු ප්‍රශ්න මොනවාද කියලායි තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. මුලින්ම අපි කරේ අම්මයි තාත්තයි ඇමරිකාවට එන්නේ කොයි කාලෙද කියලා අපි තීරණය කරා. ඊට පස්සේ ඒ අනුව අපි වීසා ඉන්ටර්වියු ෂෙඩියුල් කරන්න ගත්තා. එතකොට නිකන් මාස 6ක වගේ කාලයක් තිබුණා. සාමාන්‍යයෙන් වීසා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරන්නත් මාස 3ක් වගේ කාලයක් යනවා. ඒ කියන්නේ ඔයා ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ ඉන්ටර්වියු ඩේට් එකට වගේ ඒ වගේ කාලෙකුත් තියෙනවා. ඒකෙන් පොඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අපි දැන් මුලින්ම ෂෙඩියුල් කරගත්තා. ඇත්තටම අපි වීසා ඉන්ටර්වියු එක ෂෙඩියුල් කරේ තවත් ආයතනයක උදව්වෙන්. ඒ ආයතනයට අපි මුදල් ගෙවුවාම ඒගොල්ලෝ අපේ වීසා ඉන්ටර්වියු ෂෙඩියුල් කරා. එතකොට ඒගොල්ලෝ තමයි අපේ ඇප්ලිකේෂන් එක ෆිල් කරේ. අපිට හිතුණා ඒක ගොඩාක් ලේසි කියලා අපිට. මොකද ඇමරිකාවේ වීසා ඉන්ටර්වියු එකක් කියද්දී ඒක පොඩ්ඩක් ස්ටෑන්ඩඩ් විදියට ඒගොල්ලෝ බලනවා. ඉතින් අපිට මොකුත් මිස්ටේක් එකක් කරගන්න ඕනේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ අපේ විස්තර ගත්තා. ඒ වගේම අපි ලොකුවට මුකුත්ම අපේ පර්සනල් ඩීටේල්ස් එහෙම යවුවේ නැහැ. අම්මගේ තාත්තගේ පාස්පෝර්ට් එකේ පේජස් ඒ වගේ දේවල් ඇරියා. එහෙම නැතුව වෙන බැංක් account's details ඒ වගේ දේවල් ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ. green card details ඒ වගේ දේවල් ඉල්ලන්නේ නැහැ. සාමාන්‍යයෙන් එයාලා කරන්නේ අපි වෙනුවෙන් ඒ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරනවා. එතකොට ඒ ඇප්ලිකේෂන් එකේදී තියෙනවා අපේ වත්කම් මොනවාද ඒ වගේ දේවල් පුරවලා ඒගොල්ලන්ට දෙන්න තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ ඒ දේවල් කරනවා. ඒ වගේම එතකොට අපිට ඒගොල්ලෝ කිව්වා අපි පුරවන දේවල් වල හරි ડોකියුමන්ට් අපිට වීසා ඉන්ටර්වියු එකට අරන් යන්න ඕනේ කියලා. ඉතින් අපි ඒක තමයි මුලින්ම කරේ. අපි ඒගොල්ලොත් එක්ක එකතු වෙලා අපේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරා. ඊට පස්සේ ඒ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරද්දිම අපිට වීසා ඉන්ටර්වියු ඩේට් එක හම්බුණා. එතකොට අපිට තිබුණා මාස එකමාරක වගේ කාලයක්. අපි මායි මගේ මහත්තයයි දෙන්නම එකතු වෙලා අම්මවයි තාත්තයි හැම දවසකම අපේ විස්තර කතා කරලා අපි ප්‍රශ්න කීපයක් හදාගත්තා. හැම දවසකම අපි මේ දේවල් කතා කරලා ප්‍රශ්න අහලා ඒ දෙන්නව හොඳට සූදානම් කරා. මොකද ඉන්ටර්වියු එකේදී යාලා බලාපොරොත්තු වෙනවා රටේ ඉන්න කට්ටියගේ මොනවාද ඒගොල්ලෝ කරන ජොබ්ස් මොනවාද, කොහෙද ඉන්නේ. ඇත්තටම දරුවන් ගැන දෙමව්පියන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ වීසා ඉන්ටර්වියු එකට යද්දී. ඉතින් ඒක නිසා අපි ඒ ප්‍රශ්න කීපෙම හදාගෙන හැම දවසකම ඇහුවා. එතකොට අම්මයි තාත්තයි හොඳ සූදානමකින් තමයි ඒ ඉන්ටර්වියු එකට ලෑස්ති වුණේ. අපි ඊළඟට වීඩියෝ එකක් කරනවා. ඔයාලට ඒ වීඩියෝ එකේදී අපි එකතු කරන්නම් මොනවද අපි ඔක්කොම ප්‍රශ්න ඇහුවේ කියලා. දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අම්මගේ තාත්තගේ සැප්තැම්බර් මාසයේ තිබුණු ඉන්ටර්වියු එකේදී මොනවද අහපු ප්‍රශ්න කියලා. ඒ වගේම ඒ ඉන්ටර්වියු එක තියෙද්දි අනිත් අයගේ දේවලුත් ඇහෙනවා. ඒ ඉන්ටර්වියු එක ගන්නේ ටිකක් ඕපන් ඒරියා එකක. එතකොට අනිත් අයගේ ප්‍රශ්න ඇහෙනවා. සාමාන්‍යයෙන් එයාලත් අපිත් එක්ක කියපු ඒවත් එක්ක අර අපි ලෑස්ති කරපු ලිස්ට් එකේම ප්‍රශ්න තමයි නිතර අහලා තිබුණේ.
අම්මගේ තාත්තගෙනුයි ප්‍රශ්න 7ක් අහලා තිබුණා. අපි දැන් කතා කරමු මොනවද අහලා තියෙන ප්‍රශ්න, ඒ වගේම කොහොමද ඒගොල්ලෝ ඒවලට ලෑස්ති වෙලා උත්තර දුන්නේ කියලා. මුලින්ම සාමාන්‍යයෙන් එයාලා මුලින්ම අහන්නේ ඇයි ඔයා ඇමරිකාවට යන්නේ? ඒක මගේ තාත්තගේ අත්දැකීමේදීත් අහලා තිබුණා. එතකොට ඔයාලට හොඳ උත්තරයක් තියන්න ඕනේ. ඇයි යන්නේ කියලා. අපි මේ ඉන්ටර්විව් එක ෂෙඩියුල් කරද්දී අපි හිතාගෙන හිටියේ අම්මයි තාත්තයි දෙසැම්බර් එනවා කියලා. එතකොට දෙසැම්බර් මාසෙට අදාළව ඇයි ඔයාලා යන්නේ? එතකොට නත්තල් සමරන්න. ඒ වගේ හරි උත්තරයක් එයාලට කියලා දෙන්න. ඒ වගේම ඇත්ත කතා කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම මගේ මහත්තයාගේ අම්මයි තාත්තයි ඉන්ටර්විව් ගියේ. එතකොට ඒ අහපු හැමදේම මගේ මහත්තයාගේ දේවල් තමයි අහලා තිබුණේ. මගේ මහත්තයා කොහෙද වැඩ කරන්නේ? ඒ කියන්නේ ඒගොල්ලෝ ඉන්ටර්විව් එකේදී අහන්නේ පුතා කොහෙද වැඩ කරලා තියෙන්නේ? ඒ වගේම අහලා තිබුණා. එතකොට ඒ උත්තර දෙන්නේ හරි විදිහට උත්තර දෙන්න හොඳ ලෑස්තියකින් යන්න. දැන් අම්මයි තාත්තයි යද්දි මගේ විස්තරත් හොඳටම ඒගොල්ලන්ට පුරුදු කරලා තමයි තිබුණේ. ඒ වගේම ඇමරිකාවට මීට කලින් ගිහින් තියනවාද? ඒ වගේ ප්‍රශ්නයක් අහලා තිබුණා. එතකොට ගිහින් තියනවා නම් ඒ විස්තර කියන්න පුළුවන්. අම්මයි තාත්තයි මුල්ම වතාවට තමයි යන්නේ. එතකොට ඒගොල්ලෝ උත්තර දීලා තිබුණා නැහැ කියලා. ඊට පස්සේ ආයෙත් අහලා තිබුණේ පුතා කොහෙද ඉන්නේ කියලා. එතකොට මේ ස්ටේට් එක, සිටි එක, ඒ වගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙත් අහලා තිබුණා මේ ටුවර් එකට කවුද වියදම් කරන්නේ? එතකොට අපිත් අපේ බැංක් ස්ටේට්මන්ට් යවලා තිබුණා. අම්මලාගේ බැංක් ස්ටේට්මන්ට් ගෙනහිල්ලා තිබුණා. ඇප්ලිකේෂන් එකේදී සඳහන් කරලා තිබුණා. එතකොට අපි ඒක පැහැදිලිවම ඒගොල්ලොත් එක්ක කතා කරලා කිව්වා දරුවෝ තමයි වියදම් කරන්න කියලා. එතකොට ඒගොල්ලෝ එක පිළිවෙලකට කියලා තිබුණා. ඊට පස්සේ අහලා තිබ්බ විශේෂ ප්‍රශ්නයක් තමයි පුතා ඉන්න වීසා කැටගරි එක මොකක්ද කියලා. එතකොට ඒ අපි දැන් සාමාන්‍යයෙන් සමහර කෙනෙක්ගේ එක එක වීසා කැටගරි වලට යන්න පුළුවන්. ඉතින් ඔයාලා දෙමව්පියෝ එනවා නම් ඒක හරි පැහැදිලිව කියලා දෙන්න. එතකොට යාලට පුළුවන් ඊටම සාර්ථකව උත්තර දෙන්න. අපි ආවේ ස්ටුඩන්ට් වීසා වලින්. ඊට පස්සේ අපිට මෙහෙදි තමයි ග්‍රීන් කාඩ් එක දුන්නේ. ඉතින් මේ දේවල් හරියට තාත්තා කියපු නිසා ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. ඒ ඉන්ටර්වයුව කරපු කෙනාටත් ගොඩක්ම හැපි කියලා කිව්වා. මේ වගේ ලොටරි එකක් ඇදුණා කියද්දි. ඉතින් ඒ කියන්නේ හරි විදිහට ඒ දේවල් පැහැදිලිව දෙමව්පියන්ට කියලා දෙන්න. ඒ වගේම අනිත් විශේෂ ප්‍රශ්න තමයි දැන් දෙමව්පියෝනේ ඉන්නේ. එතකොට ඒගොල්ලෝ අහලා තිබුණේ ඔයාලට තව දරුවෝ ඉන්නවද කියලා. මේකෙදි මගේ හස්බන්ඩ් මල්ලි කෙනෙක් ඉන්නවා. එතකොට මේ මල්ලි හිටියෙත් හැබැයි පිට රටක. එතකොට ඒ උනාට මල්ලිගේ බබායි වයිෆුයි ඒ කට්ටිය ඉන්නවා ලංකාවේ. අපි එතකොටත් ඒ එවිඩන්ස් ඔක්කොම ලෑස්ති කරලා තමයි ඇරියේ. මොකද අපි මේ බබාගේ වයිෆ්ගේ කට්ටියගේම බර්ත් සර්ටිෆිකේට්ස් ඒ වගේ ඩොකියුමන්ට්ස් සපෝටින් ඩොකියුමන්ට්ස් අපි රෙඩි කරා. බැරි වෙලාවක්වත් ඇහුවොත් ඒවා ඉදිරිපත් කරන්න. ඒ විදිහට හොඳ පිච් එකක් ඒගොල්ලන්ට අපි ක්‍රියේට් කරලා දීපු නිසා ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ වගේම දැන් අම්මයි තාත්තයි දෙන්නම ඉන්ටර්විව් යන නිසා අපි අම්මවයි තාත්තවයි දෙන්නම හොඳට ලෑස්ති කරා ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම අපි කිව්වා දෙන්නටම එහෙම එකපාර උත්තර දෙන්න එපා. එතකොට ඒක කරදරයක් වෙනවා. එතකොට අපි මූලිකවම තාත්තා තමයි උත්තර දෙන්න හිටියේ. ඒ වගේම අම්මට ඒ ගැන හොඳ අවබෝධයක් තිබ්බා. ඒ වගේම තාත්තට මොකක් හරි අමතක වුණොත් අම්මට කියන්න. ඒ වගේ අපි ඒගොල්ලොම හොඳට ලෑස්ති කරා. ඉතින් ඉන්ටර්විව් එකකට මුහුණ දෙද්දී හරියට ප්‍රිපෙයාර් වෙන එක තමයි වැදගත්. ඒ වගේම මේ ප්‍රශ්න වලට බය නැතුව උත්තර දෙන්න ඕනේ. ඒ වගේම අම්මටයි තාත්තටයි අපි ට්‍රාන්ස්ලේට් කෙනෙක් ගත්තා. අපිට හිතුණා ඒක කෝකටත් හොඳයි කියලා. ඒ ගේට් එකේදී ඒගොල්ලන්ට අපි කිව්වහම අපිට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඕනේ කියලා. ඒගොල්ලෝ ඒක හරි විදිහට ඩිරෙක්ට් කරලා කවුන්ටර් එකට යන්න කියලා තිබුණා. ඒතකොට ඒ කවුන්ටර් එකට තමයි කියන්න තිබුණේ අපිට ට්‍රාන්ස්ලේටර් කෙනෙක් ඕනේ කියලා. හැමදේම ගොඩාක් ස්මූත් වුණා කියලා තමයි කිව්වේ. පැයක් වගේ කාලයක් තමයි ගත වුණේ. එතනදී තාත්තට අම්මටයි කියලා තිබුණා ඔයාගේ වීසා ඇප්‍රූව් කියලා. ඊට පස්සේ ලෙටර් එකක් දීලා තිබ්බා. ඒකේ තිබුණා වීසා එක ඇප්‍රූව් කියලා. ඊට පස්සේ එතනම තිබ්බා
ඇඩ්‍රස් එකක් සතියකට විතර පස්සේ තමයි ගිහිල්ලා කලෙක්ට් කරගන්න තිබුණේ. ඒක වෙන ප්ලේස් එකක්. ඉස්සර වගේ එම්බසි එකෙන්ම නෙවෙයි ඒක ඉෂුව කරලා තිබුණා. පාස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න තිබ්බේ VFS කියන ප්ලේස් එකකින්. එතෙන්ට ගියාම පාස්පෝර්ට් නම්බර් එක අහලා තිබුණා. අම්මයි තාත්තයි දෙන්නටම අපි යන්න කියලා තිබුණා. එතකොට ඒක ලේසියෙන් කරගන්න පුළුවන් නිසා පාස්පෝර්ට් නම්බර් එක හැවුවට පස්සේ ඒක ඉෂුව කරලා තිබුණා. කිසිම කරදරයක් වෙලා තිබුණේ නැහැ. ඊට පස්සේ අවුරුදු 5කට විසිටින් වීසා එක වැදිලා තිබුණා. මේකේ කතාව සමරයිස් කරොත් අපි හොඳටම ඒගොල්ලන්ව ප්‍රෙපෙයාර් කරා. ඩොකියුමන්ටේෂන් අපි ඒ ෆයිල් එක ඒගොල්ලොත් එක්ක එකතු වෙලා හරි පිළිවෙලකට හැදුවා. ඒ වගේම මම ඊළඟට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මොනවද ලෑස්ති කරගත්ත ඩොකියුමන්ට්ස් ඒ වගේම අපි අම්මටයි තාත්තටයි මොනවද අහපු ප්‍රශ්න කොහොමද ප්‍රිපෙයාර් වුනේ ඒ දේවල් අපි ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඒ වගේම මගේ තාත්තා අවුරුදු 2කට කලින් ඇමරිකාවට ආවා මගේ ග්‍රැජුවේෂන් එකට. ඒකෙදිත් අහපු ප්‍රශ්න මොනවාද? ඒ දේවල් ගැන අපි ඉදිරියේදී වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම කියනවා ආදරෙන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. හැමදෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.